අද අපි එවිල්නන් ගේම් එකේ අලුත් මිෂන් එකක් ප්ලේ කරමු. අද මං ඔයාලත් එක්ක යන්නේ ඉස්කෝලෙන් එක්සිට් වෙන්න එවිල්නන්ගේ කිඹුලා පිටේ. ඔයාලා ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපි ඉක්මනට කරන වැඩේ කරමු. වෙඩි අතක ගින්න නැහැ මේක ලොකු මිෂන් එකක්. ඉක්මනට වෙනද වගේම අපිට යන්න තියෙන්නේ උඩ තට්ටුවට ගිහිල්ලා කරන්ට් එක ඔන් කරන්න. පාරවල් ටික හරියට මතක තියාගන්න. උඩ තට්ටුවට මෙන්න මෙහෙම ගියා. මෙන්න මෙහෙ තියෙනවා තව දොරක්. ඒක අරගෙන ඔන්නෝම යනවා අපි. ඔහොම ගිහිල්ලා මෙතන තියෙන දොරක්. මෙතන ලාච්චු ටිකක් තියෙන ඔන්න ඔය ලාච්චු ටික චෙක් කරගන්න ඕනේ. එම ලාච්චුව මැරලා බලන්න මොනවද දන්නේ නැහැ. සල්ලි තිබ්බොත් ඒවත් යන්න. සල්ලි නැහැ අපිට මෙන්න මේ අයිටම් එක ඕනේ. ඒකේ තියෙන ස්මෝල් කේබල් කියලා. ඒක ගන්න. ඉතින් ඕක දාලා අපිට මෙන්න මේ හරියක තව තියෙන්න ඕනේ ට්‍රෝබ එකක්. ට්‍රෝබ එකත් අපි හොයාගමු. ඉස්සෙල්ලා අපි කරන්ට් එක ඔන් කරමු. මෙන්න මේක මෙතන තියෙන මේ පැනල් එකට දාන්න ඕනේ. හරි. දැන් ඉස්කෝලේ ඉලෙක්ට්‍රිසිටි එක වැඩ. ඒක ඔන් කරාට පස්සේ තමයි අපිට කරන වැඩ ටික කරන්න පුළුවන්. තව අපිට ට්‍රෝබ එකක් හොයාගන්න ඕනේ. ට්‍රෝබ එක වැඩි වෙලාවක් නැහැ අපි ඉක්මනට යමු. කරන්න වැඩ ගොඩක් තියෙනවා මේකේ. ඉස්සෙල්ලා මම දැක්ක ඉඳන් මෙතන ට්‍රෝබ එක තියෙනවා. මෙන්න මේ අයිටම් එක. ට්‍රෝබ එක ගන්න ඕනේ. ඊට පස්සේ ගිහිල්ලා මෙන්න මේ ස්විච් එක ඔන් කරලා තියෙන ගේට්ටු ඔක්කොම ටික අරින්න ඕනේ. ඔයාලට පේන ඇති. අන්න මේ ගේට්ටු එහෙම රෙන්නේ ඒ ස්විච් එක ඔන් කරා. දැන් රවුන්ඩ් එකේ කෙළවරේම මෙන්න මේ කාමරේ. ඔයාලට මතක ඇති අපි අර වෑන් එක ගන්න ගියේ. එන්න ඒ වගේම තමයි සීන් එක කරන්න වෙන්නේ. එතෙන්ට යනකම් ස්ටෙප් ඔක්කොම ඒකම තමයි. මෙන්න මේ තුන්වෙනි වොෂ්රූම් එක කරලා මේ ලීය ගලවලා යන්න ඕනේ. ලීය ගලවලා ගිහිල්ලා අපි අර පල්ලෙහා තියෙන කුණු කාණු පැත්තට යන්න ඕනේ. ඉතින් මේ හෙන සීන් එක කරන්න තියෙනවා. පැය භාගයක්වත් ගන්නවා අඩුම. හරි. ඔහොම යන්න. ඊට පස්සේ ඔතන ගිහිල්ලා වලට මෙන්න මෙතන පේනවා ඇති වෝටර් කන්ට්‍රෝල් කියලා. වෝටර් කන්ට්‍රෝල් කියන්නේ දැන් ඔයාලට මෙන්න මේ වතුර යනවා පේනවනේ. ඔන්න ඔය වතුර ගිහිල්ලා අපි දැන් මේ බටේ තියෙන ඔය කහ බටයක් තියෙන්නේ. මම එයිම් කරන් ඉන්නේ. අන්න ඔය බටේ යටින් යන්න ඕනේ. දැන් මේ වතුර යටින් ගහගෙන යද්දී අපේ ඔළුව ඕකේ වැදිලා අපි මැරෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න අපි මෙන්න මේ වතුර යන එක නවත්තන්න ඕනේ. ඉතින් වතුර යන එක නවත්තන්න ඉස්සෙල්ලාම අපි කොහොම ගිහිල්ලා උඩ තියෙන වොෂ්රූම් එහෙම. ඒ වොෂ්රූම් වල තියෙන වැල් අපි වැල් 4ක් වහන්න ඕනේ. ඉස්සෙල්ලාම පිළිවෙලට ගියොත් වොෂ්රූම් 2 තියෙනවා. විනාඩි 3ක් ගිහිල්ලා නැමිලම යන්න නෑ නෑ දිගටලා. මේ ගිය පළවෙනි වොෂ්රූම් එකනේ. කො මේක අපි යන්න ඕනේ මෙන්න මේකට. ඕක උන්ක එරියා මේ තියෙන්නේ. ගාන්ට ඒ එකක් හරි දෙවෙනි එක තියෙනවා මෙන්න මෙතනින් එළියේ ඇල්ලි මේකේ. ඔතෙන්ට ගිහිල්ලා මෙන්න මේක තැන. ඔතන තියෙනවා අනිත් එක මේ තියෙන්නේ. තව ටිකක් ඒක ලොකුට හදන්න තිබ්බනේ. දැන් ඔහොමම අපි අපිට අර හම්බෙච්ච කාමරේ තියෙන්නේ. අන්න එහෙට යමු. ඔහොම ගියා. කොහෙන්ද ආවේ අර එන්නේ. අර අපි ඉස්සලා මොන්නේ දිගේ කාමරේ. මොන්නේ දින මේ සෝරි. ප්‍රතිද්දි හිටියේ කාමරේ. ඔතන මේ තියෙන්නේ එතන බාත්රූම් එක. ඔතන තියෙනවා තව එකක්.
හරි. දැන් හතරවෙනි එක යන්න ආය පාරක් යන්න ඕනි අන්ඩර්වර්ල්ඩ් එකට. ඒ කියන්නේ අර පොළොව යට කුණු කණුව තිබ්බේ. අන්න ඒකට ආය පාරක් යන්න ඕනි. ඉතින් ෂණික යමු අපි. විනාඩි 5කුත් ගිහිල්ලා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දෙන්න channel එක subscribe කරන්න. ඉතින් මොකද මම මේ වගේ ගේම් ප්ලේ වීඩියෝස් තව මම ඉස්සරහට ගේන්නම්. ඔයාලට ඕනිව තියෙනවා නම් ඒවත් කියන්න මම ඒව වුණත් ගේන්නම්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ඉතින් බැහැගමු. වහින සීන් එක තමයි මට සෙට් වෙන්නෙම නැත්තේ. තාම වතුර යනවා. අපි උතනින් යන්න ඕනේ අරහෙට. මම ගිහිල්ලා උතනින් ගොඩ වුණාට පස්සේ මෙතන නිමගක් තියෙනවා තව එකක්. ඔක අයින් කළා. රෙදි හොදනක් ඇයි දන්නේ නැතේ මම වෑන් එක කරා. මතකයිනේ මම ඔයාලට වෑන් එකේ පැනලා යන මිෂන් එකක් ගෙනාවා. ඉතින් මේක තව කරන්න වැඩ ගොඩක් තියෙනවා අපිට මේ පොඩි ගේම් එකක් වෙනුනට. මේක තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. හරියට හරි. දැන් වතුර යන එක ඉවරයි. දැන් ආයෙ වතුර යන්නේ අපිට මේක විසික් ගන්න පුළුවන්. මතක තියාගන්න එක තියෙන්නේ මෙතන හරිද? ඉතින් එතන තියලා දැන් අපි යමු. හරි දැන් ඔයාලට පේනවා ඇති වතුර යන්නේ මේ. අන්න උඩ වෑන් එක ගියා වල සද්ද හෙන්නදී. දැන් අපිට තියෙන්නේ ගිහිල්ලා මේ පැත්තටද? නෑ මෙහෙට නෙවෙයි. අනිත් පැත්තට. මෙහෙට. එතනින් බැලලා කෙලින්ම යන්න ඕනි. ඊට පස්සේ දෙකට නැවිලා ගිහිල්ලා අපි දැන් ඔන්න ඔයාලා වෙනම ලෝකයකට අරන් යන්නේ. ඉස්කෝලේ දින වෙනම ප්ලේස් එකක් මේක. නිකන් ආය මේ තමයි කිඹුලා ඉන්න ප්ලේස් එක. ඔය ඉන්නේ කිඹුලා. ඕක තමයි කිඹුලා. දැන් ඉස්සල්ලාම ඔන්න ඔය තියෙන පූල් එකේ වතුර අයින් කරන්න ඕනේ. ඒකට මම ඉස්සල්ලාම යනවා මෙන්න මෙහෙට පූල් එකේ වතුර අයින් කරන්න මේ තියෙන්නේ. මෙන්න මේ කාමරයට ගිහිල්ලා මේකේ මෙන්න මෙතන මේ හරියට දාන්න ස්විච් එකක් හොයන්න ඕනේ. ඒ ස්විච් එක අපි හොයාගන්න දොරවල් ඔක්කොම ඇරලා තියමු. ස්විච් එක හොයන්න ඕනේ. මෙන්න මේ වීල් එකත් අපිට ඕන වෙනවා පස්සේ. වීල් එකට කලින් ඉස්සලාම ස්විච් එක හොයාගමු. ස්විච් එක තිබ්බා. එහෙද? ඉතින් මෙන්න මෙතනින් තමයි අපි පාරුව හදලා පල්ලෙහාට යන්නේ. පාරුව හදන්නේ උතන අපි එතෙන්ට යන්න කලින් ඉස්සලා ස්විච් එක හොයාගන්න ඕනේ. මේ තියෙන්නේ. ඔන්න ඕකේ තියෙන්න ඕනේ ස්විච් එක. මේකේ නැද්ද? මේකේ බැලුවනේ. මේ තියෙන්නේ බලන්නේ. නේ. ඒ කාසි ගොඩක් නම් තියෙනවා. ස්විච් එක නැහැ. මේක ඇතුලේ කොහෙදම තියෙන්න ඕනේ. පට්ටමාරු ස්විච් එක හොයාගන්න එක තමයි ගේම් එකට තියෙන්නේ. ඕක වෙන්න ඕනේ. ඉතින් ඩ්‍රෝබ් එකත් ඔතන තියලා අපි යමු අපේ අර රූම් එකට දැන්. මතක තියාගන්න මේක තමයි කාමරේ. අපි යන්න ඕනේ මෙන්න මේකට. ඕකට ගිහිල්ලා අපි ඔන් කරගමු අපේ සිස්ටම් එක දැන්. අර පොකුණේ වතුර ටික අයින් කරන්න නම් සිස්ටම් එකට ස්විච් එක දාන්න කොහෙද? මෙන්න මෙතෙන්ට. ඕකේ. BA by pressing have open the lock and water level has dropped. එලකිරි වතුර ටික ගියාලු. දැන් ඊට පස්සේ ඉස්සෙල්ලා මතක ඇති මෙතන තිබ්බා මෙන්න මේ වීල් එකක්. ඔන්න ඔය වීල් එක අරගෙන
යන්න ඕනේ මේක පල්ලෙහාට. කිඹුලා ඉන්නවද බලලා යන්න. කිඹුලා නෑ. අපි අතෙන්ට තමයි වීල් එක දාන්න ඕනේ. ඕකේ කිඹුලා නෑ යාළුවනේ. ඕකේ කෙනෙක් ගිහලා දැන් නැගින් කිඹුලෙක් ඉන්න කලින් දොරවල් ටික කරුණා. හරි දැන් ඩ්‍රොප් එක හොයාගන්න ඕනේ ආයෙ පාරක්. දැන් අතන දොරවල් ඇරුණා හරි. දැන් තමයි සීන් එක කරන්න තියෙන්නේ. දැන් ලොකුම සීන් එක තියෙන්නේ. අපි දැන් ආයෙ පාරක් මෙතෙන්ට ගිහිල්ලා ඩ්‍රොප් එක ගන්න ඕනේ. මෙතන තිබ්බේ. මෙතනද? නෑ හැ පැත්තේනේ. ඔහෙත් නෙවෙයිනේ. ඔව්. ඩෙඩ්ලොක්. කොහෙද තිබ්බේ මතක නෑනේ බා. මේක නේද? ඩ්‍රොප් එක අරගෙන යන් ඉක්මනට. වෙලාවත් යනවා. ඔන්න කිඹුල් තඩියා ඉන්නවා යාළුවනේ. ඉන්න මේ හරිය ගලක් තියෙනවා ගලවන්න. කිඹුලා ඉන්න කලින් මොකක් හරි කරගමු. මෙන්න මෙතන. කිඹුලා එනවා යාළුවනේ. කිඹුලා ඉද්දි මම යනවා. රේ කිඹුලා ආවා. දැන් ඊළඟ වැඩේ අපිට කරන්න තියෙන්නේ අපි ආයෙ පාරක් දැන් ඩ්‍රොප් එක ඉවරයි. යන්න ඕනේ උඩ තට්ටුවට. මතකනේ උඩ තට්ටුව. ඔය දෙක තිබ්බේව. මෙන්න මෙහි. එතනින් හැතුට්ට ගියා. අර තියෙන පාර. උඩ තට්ටුවට මම උඩ තට්ටුවට ගිහලා විස්තර කියන්නම්. එතනින් ගිහිල්ලා හරි අපි දැන් යන් ආයෙ පාරක් උඩ තට්ටුවට. ඔතනින් උඩ තට්ටුවට තමයි අපි යන්න ඕනේ. ඔයාලට මතක ඇතිනේ. ඔන්න ඔය පඩි පෙලෙන් නැගලා උඩ තට්ටුවට යන්. අපේ නන්න අක්කගේ ඔෆිස් එකද මොකක් හරි කාමරයක් තියෙනවා. ඔෆිස් එකක් කිව්වම අපි ඒකට. නන්න අක්කගේ ඔෆිස් එක තියෙනවා. ඔහි නෙවෙයි බ්‍රෝ. මෙහි. නෑ මෙහි. ඔහි නෙවෙයි. මෙහි. කෝ මටත් පැටලෙනවා බා. අන්න මෙතනින් ගිහිල්ලා අන්න ඔහි. ගියා. ඔය තියෙන ඔෆිස් එක. ඔතන තියෙනවා ඔන්න ඔය සිගින් ඔන්න ඕක ඔන්න ඔය රඤ්ඤංගෝ මම දාලා පියන්න. මේක බීමට දැම්මට පස්සේ සින්දු කියනවා. හරිද? පහලට යන්කෝ අපි. ඕක බීමට දැම්මම සින්දු කියනවා. මම දාලා පෙන්නන්නම් ඔය කොහේ හරි. ප්ලේස් එකට යන්කෝ. දැන් ඌව දාලා අපිට කිඹුලා රවට්ටන්න තමයි තියෙන්නේ. හරිද? අප්පා දැන් ගෙදර වගේ ඉතින් යන්න පුළුවන් හිතුමතේ. හැමතැනම මතකයි. ඕක අරගෙන යන්න ඕනේ අපි. කිඹුලට පොඩි මරිසියක් දාන්න. කිඹුලට මරිසියක් දාන්න ඕන ඕක අරගෙන නගින්න උඩට. උතනින් යන් ආයෙ පාරක් අපි පහළ තැනට. දැන් ආයෙ උඩට යන්න ඕනේ වෙන්නේ අපි උඩට තියෙන වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. දැන් අපි ඉස්සෙල්ලා බිත්තියක් ගැලුවා මතක ඇතිනේ. කොහෙද ගැලුවේ? එතනද? හරිද? මේ බිත්තිය ගලව ප්ලේස් එක. අතනේ. හරි. අපි කිඹුල ඉන්නවද නැද්ද කියලා බලලා තෙන්ට ගිහිල්ලා මෙන්න මේක දාන්න ඕනේ.
කිඹුල නෑනේ. කිඹුල හිටියොත් ඉවරයි. හරි අපි අතෙන්ට යන්න ඕනේ. මාර්ගය පැහැදිලි. මෙතෙන්ට ගියා. දැන් උඩට යන්න. දැන් ඔය සද්දේට කිඹුල් තඩියෙක් එනවා තෙන්ට. ඔන්න කොතෙන්ට පයින්නවා මාළුව කණ්ඩ. පයින්න. හරි. ඊට පස්සේ දැන් අපි යන් ආයෙ පාරක් අර වහලා තිබ්බ කාමරේ මතකද? වහලා තිබ්බ කාමරේ. කොයිද තිබ්බේ? මෙහා පැත්තේනේ. අන්නේ වහලා තිබ්බ කාමරේ සංකේත ටිකක් තියෙන අපිට පාස්වර්ඩ් එක ගන්න. ඉන්න මෙතන තමයි බාන්නේ තියෙන්නේ. ඉස්සල්ලාම තියෙන වතුර බින්දුව, ෂර්ට් එක, ඉර, වලාකුළු. මතක තියාගන්න පිළිවෙල. මම ලියා ගන්න මේ ටික. ඉස්සල්ලාම වතුර බින්දුව, ඊට පස්සේ ෂර්ට් එක, ඊට පස්සේ ඉර, ඊට පස්සේ වලාකුළු. දැන් ඊට පස්සේ අපි අර කිඹුල කැඩුවේ ප්ලේස් එක. අන්න ඔතෙන්ට යන්න ඕන ඔය හරියට සාමකාමීව. නන්නක් ආවා. නන්නක් නටා ගන්න කියලා අපි ඔතනින් යන් දැන්. යන්. අන්න හරි. දැන් ඉස්සෙල්ලාම මේකේ සංකේත පිළිවෙලට හොයාගන්න ඕනේ. මෙතන තියෙනවා ෂර්ට් එක. ඊට පස්සේ නෑ වතුර බින්දුවක් ඊළඟට හොයාගන්න ඕනේ. වතුර බින්දුවක්. මෙතන ඉරක් තියෙනවානේ. ඉර හරි. වලාකුළ මේකද? වලාකුළත් හරි. දැන් වතුර බින්දුව තමයි හොයාගන්න ඕනේ. වතුර. කැකිරි. දැන් ඔයගේ අංක තියෙන ඒ ටික පිළිවෙලට ලියා ගන්න ඕනේ. ඉස්සෙල්ලා වතුර බින්දුවේ 6. වතුර බින්දුවේ 6. ඊට පස්සේ අපි හරියට නේද යන්න ඕනේ. හරියට ගියා මම ඩිස්ප්ලේ එකේම පැටික් නම් මෙයා ලියා ගත්තා. වතුර බින්දුවට පස්සේ අපිට ඕනේ ලියාගත් එක පේන්නේ යාළුවනේ. වතුර බින්දුව මෙතන අපි මොකද්ද හොයාගත්තේ? වතුර බින්දුවට පස්සේ අපි හොයාගත්තා මෙන්න මේ පැත්තේ නේද? නේද? මතකත් නෑ ඔයි. මේ තියෙන්නේ වලාකුළු ඇවිල්ලා ඊයද අංකේ 1 අය අන්තිමට 1. මෙතන පේන්ට් එක ඉර 2. මෙතන අන්තිම ඉලක්කම මේක මොකද්ද? ෂර්ට් එක 3. අපි දැන් උඩට යමු. තනින් ගොඩ වෙලා කිඹුල නෑනේ. දුවන්න. හරි. නන්නක් අතිදලා එතනම. දැන් පාස්වර්ඩ් එක පිටිවලට ගහගමු ගිහිල්ලා. පාස්වර්ඩ් එක ගහන්න වල තියෙන දොර. අපි මේ පාරුව හදන්න ඕනේ බඩු ටික තමයි මේ එකතු කරන්නේ. ඉස්සෙල්ලාම වතුර බින්දුව 6. ඊට පස්සේ 3යි 2යි 1යි. ඒක ඕපන් කරලා මෙතන තියෙනවා පටියක්. ඒ පටියෙන් තමයි අපි රූ ගැට ගහන්නේ.
දැන් ඕක අරන් යන් අපි දැන් වැඩි සීන් එකක් නෑ අපි වැඩේ ගොඩක් ඉවරයි මෙන්න මෙහා පැත්තේ අර හොකරයක් වගේ තිබ්බනේ මතකද අර තියෙන්නේ නොතනින් පල්ලෙහාට ඕක දාමු පියන්න ඕනේ ලකිරි ඊට පස්සේ අපිට තියෙනවා කෑන් එකතු කරන්න මේක යට තියෙන මැප් එකක් වලට පේන විදිහ මෙන්න මේ වගේ කිඹුලයි පාරුවයි හදලා මේව කරන්න නම් අපිට මැප් එකේ හැටියට අපිට ඕනේ වෙනවා කෑන් 4ක් දැන් මෙතන එකක් තියෙනවා අපි පටිය ගත්තා කෑන් කෝවර මෙතන ගේට් එකක් තියෙනවනේ එතන තියෙන්නේ එතන ඇතුලේ හරි තව ටිකයි තියෙන්නේ අපිට එතකොට ලෙවල් එක ඉවරයි ඒක මේ පා වෙනවද මෙතන මොනා කරන්නේ වලේ මත මට වැඩ තියෙනවා කිඹුල නැහැ හලුනේ මට කිඹුල එනවා කිඹුලට වෙට්ටුවක් දාලා මේක කෑන් එකක් තියෙනවා කිඹුල යනවා අපි ඔය කෑන් එක ගිහිල්ලා එහා පැත්තට දාන්න ඕනේ ඊට කෑන් එක කොහෙටද දාන්නේ අන්න අර හොකරයක් වගේ තිබ්බන්නේ ඒකට ඇත්තටම ලුරිද මේක භාගයක් දුර ගහද්දි මට එපා වෙනවා ඒ දවකට ඉතින් ඔයාලට වීඩියෝ එක ගේන්න ඕනේ හින්දායි මම ගන්න ඒ හින්දා අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න හරිද කෑන් එක දැම්මා තව දෙකක් ඕනේ වැටෙන්න එපා යන් තව කෑන් දෙකක් හොයාගන්න ඕනේ ඇති කෑන් එකක් ඔය කෑන් එකක් ඇති මට හිරුවේ තියෙන බාන්නේ හරි හරු වෙනවා ලකිරි ඔකේ පොඩ්ඩක් පල්ලෙහාට දාමුනේ ඕකේ තව එක කෑන් එකක් හොයාගන්න ඕනේ මට මතකද ඒ කෑන් එක තියෙන අපි අර පල්ලෙහාන් නිදානේ තිබ්බද මම මැදකින් නවත්තලා එකක් නම් ගත්තේ ඉතින් මේ මම අනිත් කෑන් එකත් ඔන්න හොයාගත්තා අන්න හරි ඒ කෑන් එකත් හොයාගෙන මෙතන ෂෝට් කට් එකකින් එළියට දාලා අපි යමු දැන් ඉතින් එවිල්ලන් ඉතින් නන් නෙවෙයි කවුරු ආවත් අපේ වැඩේ නම් කරලා ඉවරයි හරි හතරෙනි කෑන් එකත් ප්ලේස් කරන්න ඕනේ ඊට පස්සේ අපි අරගත්ත පටිය මේ තියෙන්නේ පටිය අරගෙන හරියට හරි දැන් තියෙන්නේ මෙන්න මේක 4 පාරක් කරකවන්න ඕනේ 1 2 3 අන්න හරි නන්නක් ඉන්නවද බලාගෙන අර ඉන්න දැක්කද අපි ඔන්න කිඹුල පිටින් නිකලා නැහැ හරි නන්නක්ක බලාගෙන ඉන්න අපි යනවා කො හරි එහෙනම් කස්ටිය ඔන්න හොම තමයි අපි නන්නක් කර වෙට්ටුව දාලා පැනගත්තේ එහෙනම් ඔන්න අපි වෙන වීඩියෝ එකකින් හමු වෙමු එතකන් හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි channel එක subscribe කරලා යන්න